ආයුබෝවන් අද අපි කතා කරන්නේ තුනටි ආශ්‍රිත ප්‍රදේශයේ වේදනාව සම්බන්ධවයි. වර්තමාන සමාජයේ ගොඩක් දෙනෙක්ට මෙම රෝගය තියෙනවා. ඒ වගේම තමයි තුනටි ආශ්‍රිත ප්‍රදේශයේ නැමිලා වැඩ කරනකොට වේදනාව වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මෙම රෝගීන්ගේ හිටගෙන ඉන්නකොට තුනටි ආශ්‍රිත ප්‍රදේශයේ වේදනාව ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි එම වේදනාව ඇවිදින විට නැති වෙලා යන්න පුළුවන්. මෙම රෝගය උත්සන්න වීමේදී ගොඩක් වෙලාවට අපි දකින දෙයක් තමයි රෝගීන්ගේ එක් පාදයක හෝ පාද දෙකේ හිරිගතිය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි රෝගියා නිදාගෙන උදෑසන නැගිටින විට ඇඳෙන් බැහැලා ඇවිදින්න නොහැකි තත්ත්වයක් මෙම රෝගය උත්සන්න වීමේදී ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මෙම රෝගයට බලපාන හේතු පිළිබඳ සැලකීමේදී තුනටි ආශ්‍රිත ප්‍රදේශයේ ඇතිවන පේශීරීමක් ඒ වගේම තුනටි ආශ්‍රිත ප්‍රදේශයේ පවතින උරස් කශේරුක ආශ්‍රිතව පවතින අස්තිවල තෙරපීමක් ඒක බාහිරින් වෙන්නත් පුළුවන් අභ්‍යන්තරව වෙන්නත් පුළුවන්. අභ්‍යන්තර ප්‍රදේශයේ හෝ ඇන්ටීරියර් හෝ පොස්ටීරියර් ඩිස්ක් වල ඇතිවන ඩිස්ක් ප්‍රොලැප්ස් එකක් හෝ ඩිස්ක් වල ස්ටෙනෝසිස් එකක් ඇතිවීම තුලිනුත් මෙම රෝගය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි උදර ප්‍රදේශයේ ඇතිවන අස්ථිවලට සිදුවන ආඝාතයක්. එහෙමත් නැත්නම් අපිට කියන්න පුළුවන් ට්‍රොමැටික් ඉන්ජරි එකක් නිසා ඇතිවන පීඩාවක් නිසා මෙම රෝගය ඇති වෙන්න පුළුවන්. එතකොට මෙම රෝගයට ආයුර්වේද ප්‍රතිකාර පිළිබඳ සැලකීමේදී ස්ථානික ප්‍රතිකාර ඒ වගේම තමයි අභ්‍යන්තර ප්‍රතිකාර කියන දේවල් ලබා දෙන්න පුළුවන්. විශේෂයෙන්ම මෙම රෝගය සුව කිරීම සඳහා නිවැරදි ඉරියව් භාවිතා කිරීමත් විශේෂයෙන්ම වැදගත්. මෙහිදී දේශීය ප්‍රතිකාරවලදී ස්ථානික ප්‍රතිකාර ගොඩක් වෙලාවට අපි රෝගීන්ට ලබා දෙනවා. එම ස්ථානික ප්‍රතිකාරවලදී තෙල් අභ්‍යංග කිරීම, ඒ වගේම මැල්ලුම් පත්තු වර්ග ආලේප කිරීම, ඒ වගේම තමයි විශේෂයෙන්ම කොඳුයට පේළියේ ස්ථිරත්වය, ඒ කියන්නේ ස්ටැබිලිටි එක ඇති කිරීම සඳහා අපිට විවිධ බ්‍රේස් වර්ග භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි විවිධ බන්ධන වර්ග යොදන්න පුළුවන්. මේවා ක්‍රියාත්මක කිරීමේදී රෝගියාට ඉතාම ඉක්මනින් එම රෝගී තත්ත්වය උත්සන්න නොවි රැකගෙන එම රෝගය සුවපත් කරන්න පුළුවන්. මෙම රෝගියාගේ ඇතරම පවතින්නේ තුනටිය ප්‍රදේශයේ ආශ්‍රිත පවතින අස්ථිවල තදවීමක්. එම නිසා මෙම රෝගියාගේ තුනටිය ප්‍රදේශයේ ආශ්‍රිත වේදනාවක් පවතිනවා. ඒ වගේම පාද දෙකේම හිරිගතියක් සහ වේදනාවක් පවතිනවා. මෙම රෝගියාට මුලින්ම ප්‍රතිකාර කිරීමේදී මම කලින් සඳහන් කරා වගේ තෙල් අභ්‍යංග කිරීම සිදු කරන්න ඕන. මේ ආකාරයට අපි හිමීට මෙම රෝගියාගේ තුනටිය ආශ්‍රිත ප්‍රදේශයේ තෙල් අභ්‍යංග කරනවා. මුලදුව තමයි තෙල් අභ්‍යංග කරන්නේ. මොකද මේ ස්ථානයේදී මාංශ පේශි වල දුර්වලතාවයක් පවතින නිසා. ඒ වගේම තමයි මේ ස්ථාන මසාජ් කිරීමෙන් වැළකී සිටිය යුතුයි. ඉන්නතුරුව අපිට මෙම රෝගියාගේ එම අස්ථි තදවීම පවතින ස්ථාන වලට අදාළ මර්ම ස්ථාන සියුම්ව ස්පර්ශ කරන්න පුළුවන්. මේ ආකාරයට විනාඩි 2ක් පමණ කාලයක් සියුම්ව ස්පර්ශ කරන්න පුළුවන්. එවැගින් එම ප්‍රදේශයේ පවතින වේදනාව ඉතාම ඉක්මනින් අඩු කරන්න පුළුවන්. නමුත් මෙහිදී විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුයි මේ වගේ රෝගීන්ගේ මාංශ පේශි වල තියෙන දුර්වලතාවය වැඩි වෙන්න පුළුවන්. අපි මේ ස්ථානයේ ස්ථානිකව මසාජ් කරන්න ගත්තොත් එහෙම. ඒ නිසා ඒ වගේ තත්ත්වයන් සිදු කිරීමෙන් වැළකී සිටිය යුතුයි. මේ ආකාරයට අපි මුලින් තෙල් අභ්‍යංග කරලා මම කලින් සඳහන් කරා අපි මේ වගේ ස්ථානවලදී ස්ථානික ප්‍රතිකාර විදිහට විවිධ ලේප වර්ග ආලේප කරනවා කියලා. එම රෙදි කැබල්ලක අපි ලේප ආලේප කරනවා. එම ලේපය මේ ස්ථානයේ මේ ආකාරයට රැඳවීම සිදු කරනවා. ඊට ආකාරයට ලේප ආලේප කිරීම අනතුරුව අපිට එම ස්ථානයේ බන්ධන එදීම සිදු කරන්න පුළුවන්. විශේෂයෙන්ම මේදී සඳහන් කරන්න ඕන උරස් පටි, ඒ වගේම උරස් පටි කියවම ලම්බසැක්කල් කෝසෙට් එක, ඒ වගේම උරස් පටි, ඒ වගේම තොරගලම්බ කෝසෙට් වගේ දේවල් අපිට මේ රෝගීන්ට ලබා දීම තුළින් තුනටි ආශ්‍රිත ප්‍රදේශයට විවේකය, ඒ කියන්නේ රෙස්ට් එකක් අපිට ලබා දෙන්න පුළුවන්. ඒ වගේම මේ වගේ රෝගීන්ගේ වේදනාව ඉතාම ඉක්මනින් අපිට සමනය කරන්න පුළුවන්. ඒ වගේම තමයි එවැනි පටි වර්ග අපිට යෙදීම තුළින් රෝගියාගේ තුනටි ආශ්‍රිත ප්‍රදේශයේ සුසුම්නාවේ ස්ථායීතාවයත් අපිට ඇති කරගන්න පුළුවන්. එමගින් ඉතා සුළු කොන්ද අමාරුවක් තුනටි ආශ්‍රිත වේදනාවක් පවතින රෝගීන්ගේ සිට දරුණු රෝගී තත්ත්වයක් පවතින රෝගීන්ගේ තුනටි ආශ්‍රිත වේදනාව පවතින රෝගීන්ගේ එම රෝගී තත්ත්වය අපිට ඉතාම සාර්ථකව සුවපත් කරගන්න පුළුවන්. මෙම රෝගය විශේෂයෙන්ම තරුණ පුද්ගලයන්ටත්
ඒ වගේම තමයි වයසට යාමේදී අස්තිවල තියෙන දුර්වලතාවය නිසා මහලු පුද්ගලයන්ටත් වැළඳෙන්න පුළුවන් රෝගී තත්ත්වයක්. එම නිසා මෙහිදී විශේෂයෙන්ම මෙම රෝගය වැළකීම සඳහා නිවැරදි ඉරියව් භාවිතා කිරීම, ඒ වගේම තමයි අපි නැබිලා ගොඩක් වෙලාවට වැඩ කරනවා නම් එම ඉරියව් වලින් අපි නිතර මිදෙන්න ඕන. සමහර වෙලාවට අපි දැකලා තියෙනවා ගොඩක් පුද්ගලයන් රෙදි හොදන විට ඒ වගේම තමයි තමන්ගේ කාර්යයන් කරන විට තුනටියෙන් නැමිලා තමන්ගේ කාර්යය කිරීමට නිතර උත්සාහ කරනවා. ඒ වගේම නිතර වේදනාව ඇති වෙනකොට වේදනාව ඇති වෙනවදයි කියලා බැලීමට රෝගීන් ගොඩක් වෙලාවට නැමිලා වැඩ කරන්න පුරුදු වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ වගේ ඉරියව් වලින් අපි නිතර මිදෙන්න ඕන. ඒ වගේම තමයි නිදා ගන්නකොට අපි උඩුබැලිය අතර නිදා ගන්න ඕන. ඒ වගේම තමයි මුණින් අතර නිදා ගැනීමෙන් වැළකී සිටීමත් ඇල අතර නිදා ගැනීමත් මෙම තුනටි ආශ්‍රිත වේදනාව අඩු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි නිදා ගන්න විට භාවිතා කරන ඇඳ එය ගොඩක් වෙලාවට තද මෙට්ටයක් සහිත ඇඳක් විය යුතුයි. එමගිනුත් මෙම රෝගය ඉතාම ඉක්මනින් සුවපත් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි තුනටි ආශ්‍රිත ප්‍රදේශයේ වේදනාව ගොඩක් වැඩි නම් අපිට නිදා ගන්න විට ධනේශ ප්‍රදේශයට යටින් කොට්ටයක් තබා ගැනීම තුළින් තුනටිය ප්‍රදේශයට ඇතිවන පීඩනය අඩු කර ගැනීම තුළිනුත් මෙම ස්ථානයට ඇතිවන වේදනාව ගොඩක් වෙලාවට අපිට අඩු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙම රෝගය සුවපත් කර ගැනීමේදී මම කලින් කිව්වා වගේ අපේ දේශීය අභ්‍යන්තර ඖෂධ ඒ වගේම බාහිර ප්‍රතිකාර කරන ගමන්ම අපිට දේශීය කැඳ වර්ග භාවිතා කරන්න පුළුවන් අස්ථි පෝෂණය සඳහා. මෙහිදී විශේෂයෙන්ම ගොනිකා කොළ කැඳ, නවහන්දි කොළ කැඳ, පෝටා කොළ කැඳ, ඒ වගේම තමයි අංකෙන්ද දළු කොළ කැඳ. මේවා භාවිතා කරගෙන එක් කොළ වර්ගයක් හෝ කොළ වර්ග කිහිපයක් අපිට මිශ්‍ර කරලා හීනටිහාල් ඒ වගේම තමයි අපිට ඉඟුරු පෙත්තක් දාන්න පුළුවන්, කරාමු නැට්ටක් දාන්න පුළුවන්. ඒ වගේ දේවල් මිශ්‍ර කිරීම තුළින් කැඳ සාදාගෙන අපිට කොලෙස්ටරෝල් අධික රෝගියෙක් නම් එහෙමත් නැත්නම් තෙල් අධික රෝගියෙක් නම් මිටිකිරි දාන්න නැතුව දියකිරි භාවිතා කරලා අපිට කැඳ සාදා නිතර දවසට එක් වතාවක් උදෑසන පානය කිරීමට ලබා දීම තුළින් අර අපේ බාහිරෙන් අපි පත්තුවාලේප කිරීම, ඒ වගේම බ්‍රේස් පැළඳීම, ඒ වගේම අභ්‍යන්තරව අපි වේදනාව සමනය කිරීම සඳහා ලබා දෙන ඖෂධ ලබා දෙන ගමන් එම කැඳ වර්ග භාවිතා කිරීම තුළින් අපිට මෙම රෝගය ඉතාම ඉක්මනින් සුවපත් කරගන්න පුළුවන්.